හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් ආවා ගඟ පැත්තේ පතල් වල වැඩත් එක්කම ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණානේ. ඔන්න ඉතින් අද ආවා ඔයාලට පෙන්නන්නම් ආර දේවල් තියෙන්නේ මේ තියෙන්නේ ගල් වලක් යාළුවනේ. ඔයාලට පේනවද මේක යට තනි කර තියෙන කැට පල්ලේ කැට තියෙනවා යාළුවනේ. ඒ වගේම හැමදාම කියනා වගේම මුලින්ම කියන්නම් කරදරයක් කියලා හිතන්න එපා. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න නම් කතා කරන්න මගේම පතල් වල ගල් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වලින් හොයන ගල්, පතල් වලින් හොයන ගල්, ලයිසන් පතල් වලින් හොයන ගල් තමයි ඔයාලට අඩු මුදලට දෙන්නේ. කලින් වීඩියෝ වල කියනා වගේම ලක්ෂ දෙකට යනවා නම් ලක්ෂයට දෙන්නේ ඔයාලට දෙයක් කරගන්න යාළුවනේ. මගේ පතල් වල නිසා මෙන්න මේව තමයි ගල් වල වීඩියෝ. මේකත් ගල් වලක් යාළුවනේ. මේකත් ගල් වල. මේ බලන ගමන් ඉන්නේ බලමු. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා නේද ඔයාලට මේ මෙන්න මේ වගේ කූඩයක් තියෙන කොච්චර හොඳයිද කියලා. මෙන්න මේ වගේ එක තමයි වටිනාකම හොඳ. මෙන්න මේම හොදන්න ඕනේ යාළුවනේ. මෙන්න මේම හොඳට මඩ ටික ගියාට පස්සේ ඔයාලට පේනවනේ මේ ගල් වලෙන් ගත්ත කැට ටික. ඒ කියන්නේ මේ ගල් වල හේදිලා, ඒ කියන්නේ ඉල්ලන් කැඩිලා හේදිලා ගඟේ වැලිත් එක්ක මීට අවුරුදු ගණන් වලට එහා ගහගෙන ආපු ගල් හිටලා තියෙනවා. මේ වගේ ගල් වල යාළුවනේ මම ඔයාලට පෙන්වන්නේ මං ආපු ගොඩ ආපු ගල් වල. අන්න ඒ වගේ ගල් වල තමයි මේ බලන්න. මේ ගෝලයා කෙලින්ම අස්සට බෑලා වැඩේ කරනවා දෙයියනේ කියලා මේ වගේ කැට දිනනවා යාළුවනේ. මෙන්න මේම හොදලා බලන්න ඕනේ. මෙන්න මේම පෙරලා බලද්දී මෙන්න මේව පලිඟු හම්බෙනවා යාළුවනේ. මේ තියෙන පලිඟු මෙන්න මේ වල ඒ කියන්නේ ගල් ඇවිල්ලා හිටලා තියෙනවා. මේ වගේ තියෙනවා පොට්ටර තියෙනවා, කිරින්චි තියෙනවා. අන්න ඒකයි හොඳ. ඒ කියන්නේ මේ වගේ සුවර් බඩු මට කෝටි දෙකමාරක් ගලක් ඇතුනේ. එතනින් තමයි මම ඔයාලට කිව්වේ. එතනින් පස්සේ තමයි මම ඔයාලට උදව් කරන්න ගත්තේ. පතල් දාලා ඔක්කොම කරලා මං ආපු මට්ටම දන්න නිසා තමයි මං ඔයාලට උදව් කරන්න ගත්තේ. මේ බලන්න කොච්චර අමාරුවෙන්ද මගේ ගෝලුවේ වැඩ කරන්න කියලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේම දුක් විඳලා තමයි යාළුවනේ ගල් කෑල්ලක් හරි දෙන්නේ. ඒකයි කියන්නේ ඉල්ලන් ගැන බලා ගන්න ඕන නම් හම්බෙච්ච ගල් ගැන බලා ගන්න ඕන නම් මගේ WhatsApp නම්බරයට දාලා තියන්න. මම ඔයාලට බලලා අනිවාර්යෙන්ම කියනවා යාළුවනේ බලන්න නිදාගෙන වැඩේ කරන්නේ අමාරුයි. ඒත් ඉතින් වැඩේ කරනවා පොඩ්ඩක් ඉන්න. මේකේ නම් මොනවත් නැහැ සිංග. දාංකෝ. අමාරුවෙන් හරි ගමු. යාළුවන්ට පෙන්නන්න ගනින් කොට්ටර ගෑල්ලක් හරි බෑ. ඈ බෑ. මෙන්න මේ වට්ටියෙන් හොදන්න පුළුවන්. මේ විතර වෙන්නේ මේ වට්ටියක් ඕන රුපියල් 100ක් 150ක් වෙයි යාළුවනේ. මෙන්න මේව ගල් වල සාමාන්‍යයෙන් හොදන්න පුළුවන්. මෙන්න මේව අරකලා හොදන්න. එතකොට අර තියෙන මඩ ටික වැලි ටික ඔක්කොම යනවා. ඊට පස්සේ මෙන්න මේම කැට ටික ඉතුරු වෙනවා යාළුවෝ. මේ තමයි ගල් වල මැණික් වෙන්නේ. අපි බලමු මේකේ කෑල්ලක්වත් තියෙයිද කියලා. මේක කලින් ගොඩ දැම්මා. ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ පේනවාද මේ ඉල්ලන් වල තියෙන ගල් තමයි යාළුවනේ. මේ පලිඟු තියෙනවා, එක ගල් වර්ග තියෙනවා. බලමු. කොට්ටර කෑල්ලක් හරි හම්බුනොත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. නැත්තම් මේ වීඩියෝ එක මැදදී ඇඩ් කරන්න යාළුවනේ. මේ තියෙන ඉල්ලන් ගල් ඔයාලට පේනවාද මේවා බරයි. මේ පොඩි වුණත් බරයි යාළුවනේ. ඉන්න චුට්ටක්. දාමජා පොඩ්ඩ ගන්න පුළුවන් නේ. එහෙම තමයි යාළුවනේ ඉතින් වැඩක් කරන්න ඕනේ. ඉතින් හිමින් අපි ඉතින් දෙයක් උත්සාහවන්තයෝ ජයගනී කියලා තියෙන. ඉතින් ඕම ඉතින් මේ එමින් ඉතින් බලන්න ඕනේ. කෑල්ලක් හරි හම්බෙනවා සුවර්. ඉතින් උත්සාහය තියෙන්න ඕනේ. මේ සල්ලාඩ දල් කෑල්ලක් ඇවිල්ලා ගාගෙන මේ බලපන්. මේ අර මැනික් කරන අර කූඩ හදලා තියෙන මම කලින් වීඩියෝ වල දැම්මේ. මේ අර වැලි යලන සල්ලාඩ රයිසි දැන්. මේ බලන්න ලස්සන ගල් තියෙනවා මේකේ. ඒ කියන්නේ මාර ලස්සන ගල් පොඩි ඒවා හම්බ වෙනවා. බලමු පොඩ්ඩක් බලමුකෝ. හරි අමාරුයි මෙතන මේ ගණ්ඩ. මේ පේනවා නේද? බෑගෙන දඟලලා කරන්නේ ඒකයි අර වලක් පස්සේ බෑගෙන කරන්න ඕන්. අඩි 3ක් විතර යටයි නේ. අඩි 3ක් විතර යටයි යාළුවෝ. අපන යන්න එපා වැටෙයි බං. මේ පේනවද? මේවත් ගල් වලවල් තමයි. මේ ඔක්කොම ගල් වලවල්. මේවා අර ඔක්කොගෙම ඇවිල්ලා තියෙන ඒවා ගන්න බෑ වතුර වැඩිනේ. අන්න ඒකයි වැඩේ. මෙතන යා පැත්තේ තියෙනවා. ඒ වගේ වතුර වැඩි ඒකයි වැඩේ. මේ වලත් ගන්න ඕනේ. මේ වල ගන්න බෑ. දැන් අද වතුර වැඩි ඒකයි වැඩේ. බලමු. පකට් දෙක තුනක් අරගෙන බලමු.
කොහොමද කරගන්න පුළුවන් කියලා. කකුලෙන්ද බං ගන්න ඕනේ. වලට ඕනම දෙයක් දැනගන්න තියෙන නම් කතා කරන්න. ඉතින් බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න නම් කතා කරන්න. දැන් ඉතින් රටේ ප්‍රශ්න හින්දා අපි දුන්නා දීලා ඉතින් ඔක්කොම විඳවනවා. ඒකයි ඇත්ත. මොනවා කරන්නද නේද? පිට රට ප්‍රශ්න කියලා මේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මොනවා කරන්නද ඉතින්? මොකක් හරි කරගෙන ඉතින් අපේ කොච්චර ඡන්දෙ දුන්නත් අපි ජීවත් වෙන්න ඕනේ. අපිම කීයක් හරි හොයාගෙන. අන්නෝකයි වැඩේ. මේ බලමු. ටිකක් ගන්න බැයිද? පුළුවන්ද? මේකේ අමාරුයි වැඩේ කරන්න අමාරුයි. කොල්ලා මේ බෑගන දඟල කරන්නේ. ඒකයි. බලමුකෝ අපි. බකට් එකක් ආවා. පොඩ්ඩක් වැඩිපුර ආවා. ඇත්තට වල මොනවා හරි බැරල් බාග හරි පස්සලා තිබ්බනම් හරි නේ බා. ඇදලා ගන්න පුළුවන් විදියට. එන්න මේම දන්න ඕනේ යාළුවනේ. කල් කැලලක්වත් අපි බලමු. හොඳට ඒ දෙනවා. මේකෙන් ඒ කියන කොටු තියෙනවනේ චූටි කැලේ නම් යනවා. ඒ සාමාන්‍යයෙන් හොයන්න ඕනේ ඉතින් ලොකු කල් කැලලක් තමයි. මේක වැඩේ කියන්නේ මේ ගල් වල ඉල්ලම වගේ හිටිනවා. ඉතින් ඇවිල්ලා. මේකේ තියෙනවා බෝතල් කටු තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා. බලමුකෝ. මේක අපිට ආගම කොහෙටද? දාන්න දියාවකුත් නෑ බා. මෙතෙන්ට දාගමු. මේ පලිඟු මං කලින් පෙන්නන වගේ පලිඟු තියෙන්නේ යාළුවනේ. බලමු මොනවාරි ගානක් කැල්ලක් හරි හම්බ වෙන්න ඕනේ. මෙතන මේ වතුර වැඩි හින්දා ගන්න ටික ආය යනවා කැරකිලා. අර දිගට වීඩියෝ කරද්දී අමාරු නිසා තමයි යාළුවනේ මේ පේනවද? මේ තියෙන්නේ මොකද්ද? පලිඟු කල් කෑල්ල. මේ වගේ පුෂ්පරාගක් තියෙනවා. නෑ. ඒකෙත් නෑ. මං ගල් හම්බුනොත් වීඩියෝ එක අතරමැද දාන්න. මෙන්න මේ වගේ ගල් වල තමයි මැණික් තියෙන්නේ. එහෙනම් බුදු සරණයි ජය වේවා.